ප්‍රවීණ ජ්‍යොතිර්වේදී දේශමාන්‍ය ආචාර්ය මහාන් වික්‍රමසිංහ මහතා ඔබතුමාව ඉතාමත් ආදරෙන් අයිබෝන් කියලා වැඩසටහන වෙනුවෙන් පිළිගන්නවා. අයිබෝන් සුබ උදෑසන. මුලින්ම ලග්න පලාපල පිළිබඳව විස්තර දැන කියා ගමු. අවදිලක්ෂි මේෂ ලග්නයෙන් උපන් උදවියට ඔන්න සුබදායක සතියක් ආරම්භ වෙලා තිබෙනවා. පහුගිය සතිවලට වඩා යම්කිසි සාර්ථකත්වයක් දියුණුවක් ඇති කරන සතියක් බවට පත් වෙනවා. අලුත් වැඩ කටයුතු වලට අවතීර්ණ වෙන්න සුබදායකයි. අලුත් ව්‍යාපාර වගේ දේවල් වල ආරම්භයකට ඉතාමත්ම යහපත් තත්වයකට පවතිනවා. ඒ වගේම තමයි ව්‍යාපාර කරන උදවියට ඉතාමත්ම සුබදායකයි. විදේශ ගමන් වගේ දේවල් බලාපොරොත්තු වෙන සිටියා නම් ඒ දේවල් සඵල වීමට ඉඩකඩ බොහෝ දුරට තියෙනවා. ඒ වගේම තමයි ආර්ථිකමය වශයෙන් යහපත් කාල පරිච්ඡේදයක් බවට පත් වෙනවා. සුබදායක ප්‍රතිඵල තමයි වැඩි වශයෙන් මේෂයෙන් උපන් උදවියට පෙන්눔 කරන්නේ. ඒ වගේම තමයි වෘෂභයෙන් උපන් උදවියටත් ඔන්න සුබදායක ප්‍රතිඵල වැඩි වශයෙන්ම තිරණ කරන්නට සමර්ථ වන සතියක් බවට පත් වෙනවා. ඔබ කරන බොහෝ දේවල් සාර්ථක වේවි, දියුණුව ඇති කරනවා. ඒ වගේම තමයි රැකියාවන්ගේ උසස් වීම වගේ දේවල් බලාපොරොත්තු වෙන සිටියා නම් ඒ දේවල් සඵල කරගන්නටත් හැකියාව ලැබෙනවා. ඒ වගේම ආර්ථිකමය වශයෙන් උත් යහපත් ප්‍රතිඵල අත් කරගන්නට හැකියාව ලැබෙනවා. අලුත් මිතුරියන් හඳුනා ගැනීම, ඒ වගේම තමයි තමන්ට වැදගත් වන්නා වූ එහෙම නැත්නම් තමන්ට ප්‍රයෝජනවත් වන්නා වූ පිරිස් හඳුනා ගැනීමට හැකියාව ලැබෙන කාලයක් බවට පත් වෙනවා. ඒ වගේම තමයි මංගල යෝග ක්‍රියාත්මක වෙන සාර්ථක කාලයක් බවට පත් වෙනවා. හදිසි ධනලාභ වගේ දේවල් වලටත් ඉඩකඩ පවතිනවා. මිථුනයෙන් උපන් උදවිය සතියේ ආරම්භක දින දික ඉතාමත්ම ප්‍රවේශමෙන් කටයුතු කිරීම අත්‍යවශ්‍ය වෙනවා. වැටීම් තැලීම් අනතුරු වගේ දේවල් වලින් ප්‍රවේශම් වෙන්නට අවශ්‍යයි. මුල් දින දෙක ඉන් අනතුරු ඔබටත් ඉතාමත්ම යහපත් ප්‍රතිඵල තමයි ඇති කරන්නට හේතු වෙන්නේ. මුල් දින දෙකේ ඉතාමත්ම කල්පනාවෙන් ඉවසීමෙන් වචන පරිහරණය ඉතාමත්ම කල්පනාවෙන් කරන්නට අවශ්‍යයි. කරන වැඩ කටයුතු පිළිබඳවත් ඉතාමත්ම කල්පනාවෙන් කරන්නට අවශ්‍යයි. අනතුරු වලට ඉඩ කඩ පවතිනවා. අනතුරු සහිත වෘත්තීන් කරන උදවිය වඩා සැලකිල්ලෙන් කටයුතු කරන්න. උස ස්ථානවල වැඩ කටයුතු කරන උදවිය වගේම විදුලිය සමග ගින්න සමග වැඩ කටයුතු කරන උදවිය ඉතාමත්ම ප්‍රවේශමෙන්, ඒ වගේම තමයි ගැඹුරු දියෙහි යාත්‍රා කරන උදවිය, ඒ වගේ උදවියත් ඉතාමත්ම කල්පනාවෙන් කටයුතු කිරීම අත්‍යවශ්‍ය වෙනවා. මුල් දින දෙකින් අනතුරුව ඉතාමත්ම යහපත් ඔබේ ඉදිරි කාල පරිච්ඡේදය ගත කරන්නට හැකියාව ලැබේවි. කටකයෙන් උපන් උදවියත් ඔන්න බොහොම ප්‍රවේශම් විය යුතු සතියක් හැටියට හඳුන්වන්නට පුළුවන්කම තිබෙනවා. ගෘහ ජීවිතයේ වඩාත් පරිස්සම් කරගත යුතුයි. අනවශ්‍ය ප්‍රශ්න ඇති කර ගැනීමෙන් වැළකී යුතුයි. යම් මතභේද ගැටුම් හට ගන්නට ඉඩ කඩ පවතිනවා. ඒ වගේම තමයි ටිකක් කල්පනාවෙන් වචන පරිහරණය සිද්ධ කරගත යුතු වෙනවා. හවුල් ව්‍යාපාර වගේ දේවල් ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන සිටියා නම් තරම ප්‍රමාද කර ගැනීම අත්‍යවශ්‍ය වෙනවා. ඒ වගේම තමයි ටිකක් ඉවසීමෙන් හැම දෙයක් පිළිබඳවම කල්පනාවෙන් කටයුතු කිරීම අත්‍යවශ්‍ය වෙනවා. සතියේ අගභාගයේ පටන් ඔබට සුබ ප්‍රතිඵල තිලන කරන්නට සමර්ථ වේවි. ඒ නිසා මුල් දින කීපය ඉතාමත්ම, ඒ කියන්නේ මුල් දින 4-5 ඉතාමත්ම ප්‍රවේශමෙන් කටයුතු කිරීමට වග බලාගත යුතු පිරිසක් හැටියට තමයි කටකයෙන් උපන් උදවිය හඳුන්වා දෙන්නට පුළුවන්කම තිබෙන්නේ. සිංහ ලග්නයෙන් උපන් උදවියත් ඔන්න ඉතාමත්ම කල්පනාකාරීව කටයුතු කරන්නට අවශ්‍ය කරනම සතියක් බවට පත් වෙනවා. අනතුරු රෝග පීඩා, සතුරු පීඩා වගේ දේවල් හිස ඔසවන්නට ඉඩකඩ පවතින සතියක් බවට පත් වෙනවා. ඔබ කරන කටයුතු පිළිබඳව ඉතාමත්ම කල්පනාකාරී විය යුතු වෙනවා. සතුරු පීඩාවන් නිසා ඇතිවන කුමන්ත්‍රණ වලට හසු වන්නට ඉඩකඩ පවතිනවා. ඒ වගේම තමයි රැකී රක්ෂාවන් පිළිබඳව කලකිරීම ඇති කරන්නට හේතු වන කරුණු විදෙන්නට පුළුවන්. පසමිතුරන් ඇතිවන සතියක් බවට පත් වෙන්න පුළුවන්. ඒ නිසා ඔබ හදිසි තීරණ ගන්න එපා. විශේෂයෙන්ම වචනේ පරිහරණය කරනකොට ඉතාමත්ම ප්‍රවේශමින් ඉවසීමෙන් වචන එළියට දාන්න කියන පණිවිඩය දෙන්නට ඕනේ. සිංහයෙන් උපන් උදවිය වාහන වගේ දේවල් පදවන උදවිය ඉතාමත්ම කල්පනාවෙන් කටයුතු කිරීම අත්‍යවශ්‍යයි. බොහොම ප්‍රවේශමින් ගත කළ යුතු සතියක් හැටියට තමයි හඳුන්වා දෙන්නට පුළුවන්කම තිබෙන්නේ. කන්‍යාවෙන් උපන් උදවියට සතිය ආරම්භය සුබදායක වෙනවා. සතියේ දින 2-3කට පස්සේ තරමක් අහිතකර ප්‍රතිඵල තිලන කරන්නට සමර්ථ වෙන තත්ත්වයක් පෙන්눔 කරනවා. ඒ නිසා කන්‍යාවෙන් උපන් උදවියට සුභාසුභ මිශ්‍ර තත්ත්වයක් හැටියට තමයි හඳුන්වා දෙන්නට පුළුවන්කම තිබෙන්නේ. ගන්නා වූ තීන්දුව తీරණ පිළිබඳව වඩා සැලකිලිමත් වීම අත්‍යවශ්‍යයි. රෝග පීඩා වගේ දේවල් වලට තරමක් ඉඩකඩ පවතිනවා. ඒ නිසා ඒ පිළිබඳවත් කල්පනාවෙන් කටයුතු කිරීම අත්‍යවශ්‍ය වෙනවා. ගෘහ ජීවිතයේ යම් ගැටලුදායක තත්ත්වයන් මතුවන්නට ඉඩකඩ පවතිනවා. සතුරු පීඩා වගේ දේවල් වලට ඉඩකඩ පවතිනවා. ඉවසීමෙන් කටයුතු කිරීම අත්‍යවශ්‍ය සතියක් හැටියට පෙන්눔 කරන ඔබත් ඒ නිසා වඩා සැලකිල්ලෙන් කටයුතු කරන්නට වග බලා ගත යුතු වෙනවා. කන්‍යා ලග්නයෙන් උපන් උදවිය, ඒ වගේම තමයි යාන වාහන පදවන උදවියත් ඉතාමත්ම ප්‍රවේශමෙන් කටයුතු කරන්නට වග බලා ගත යුතු වෙනවා. වැටීම් තැලීම් අනතුරු වගේ දේවල් වලිනුත් යම් ගැටලු ඇතිවන්නට ඉඩ කඩ පවතින. ඒ නිසා ඒ පිළිබඳව සැලකිල්ලෙන් කටයුතු කිරීම අත්‍යවශ්‍ය වෙනවා.
තුලාවෙන් උපන් උදවියට සතිය ආරම්භයේ සුබදායක වෙනවා. මුල් දින කිහිපය යහපත් ආකාරයට ගත කරන්නට හැකියාව ලැබේවි. බොහෝ දේවල් සඵල වේවි. ආදායම් පාර්ශවයේ සරු වේවි. දියුණුව සාර්ථකත්වයේ ඇති වේවි. බලාපොරොත්තු වන ආකාරයට තමාගේ පරිසරය නිර්මාණය කරගන්නට හැකියාව ලැබේවි. හැබැයි දින සතිය මැද භාගයෙන් පස්සේ ඔබටත් යම් යම් අහිතකර ප්‍රතිඵල භුක්ති විඳින්නට සිදුවන බවක් තමයි පේන්නට තිබෙන්නේ. ඔබගේ වැඩ කටයුතු වලට යම් යම් බාධාවන් එන්නට පුළුවන්. සතුරු පීඩාවන් එන්න පුළුවන්. ඒ වගේම තමයි යම් ආර්ථිකමය වශයෙන් ඇතිවන්නා වූ අවපාතයන් ඇති කරන්නට හේතු වන කරුණු යෙදෙන්නට පුළුවන්. හදිස්සියේ ඇතිවන්නා වූ ධන හානි වැනි දේවල් වලට ඉඩ කඩ පවතිනවා. මේ නිසා සතිය මැද භාගයෙන් පස්සේ ඔබත් ඊටාත්ම කල්පනාකාරීව කටයුතු කරන්නට වග බලා ගත යුතුම පිරිසක් බවටයි පත් වෙලා තිබෙන්නේ. එතෙක් ඔබට ඊටාත්ම යහපත් ප්‍රතිඵල භුක්ති විඳින්නට හැකියාව ලැබේවි. උච්චිකයෙන් උපන් උදවියට ඊටාත්ම යහපත් සතියක් බවට පත් වෙලා තිබෙනවා. සතිය පුරාවටම ඔබට යහපත් ප්‍රතිඵල භුක්ති විඳීමේ අවකාශය පවතිනවා. ඔබ කරන බොහෝ දේවල් වලින් සාර්ථක ප්‍රතිඵල නෙලා ගන්නට හැකියාව ලැබෙනවා. නීතිමය ගැටලු වැනි දේවල් තිබුණා නම් ඒ දේවල් निराකරණය කර ගැනීමේ හැකියාව ලැබේවි. දියුණුව සාර්ථකත්වය ඇති කරනවා. නිවාස ඉඩකඩම් යාන වාහන වැනි දේවල් සඳහා මුල පුරන්නට බලාපොරොත්තු වෙන සිටියා නම් ඒ දේවල් සඵල කර ගන්නට හැකියාව ලැබෙනවා. දියුණුව සාර්ථකත්වය ඇති වෙනවා. ඒ වගේම තමයි ආර්ථිකමය වශයෙන් වැඩි සංවර්ධනයක් බලාපොරොත්තු වෙන්නට හැකියාව ලැබෙන කාලයක් බවට පත් වෙනවා. දියුණුවට අතහිත දෙන පුද්ගලයන් මුණ ගැසෙනවා. සාර්ථකත්වයෙන් යුතු කාල පරිච්ඡේදයක් හැටියට තමයි හඳුන්වා දෙන්නට පුළුවන්කම තිබෙන්නේ. ධනුවෙන් උපන් උදවියටත් ඔන්න ඊටාත්ම යහපත් ප්‍රතිඵල භුක්ති විඳින්නට හැකියාව ලැබෙන කාලයක් බවට පත් වෙලා තිබෙනවා. තමන්ගේ වැඩ කටයුතු නිසි ආකාරයෙන් පිළිවෙලකට කරන්නට හැකියාව ලැබෙනවා. කාලාන්තරයක් තිස්සේ බලාපොරොත්තු වෙන සිටි යම් කිසි වැඩ කටයුත්තක් සඵල කරගන්නට හැකියාව ලැබේවි. දියුණුව සාර්ථකත්වයේ කැපිපෙනෙන ආකාරයට වැඩි කරගන්නට හැකියාව ලැබෙනවා. විදේශ ගමන් සඵල වෙනවා. හදිසි ධන ලාභ වගේ දේවල් වලට ඉඩකඩ පවතිනවා. ඒ නිසා ඔන්න ඊටාත්ම යහපත් කාල පරිච්ඡේදයක් හැටියට තමයි ධනුවෙන් උපන් උදවියට ඉදිරි සතිය පෙන්눔 කරන්නේ. මකරයෙන් උපන් උදවියටත් සුබ ප්‍රතිඵල වැඩි වශයෙන් තිලන කරන්න සමර්ථ වන කාල පරිච්ඡේදයක් බවට පරිවර්තනය වෙලා තිබෙන කාලයක් හැටියටයි හඳුන්වා දෙන්නට පුළුවන්කම තිබෙන්නේ. ඔබ කරන බොහෝ දේවල් වලින් සාර්ථක ප්‍රතිඵල හිමි වේවි. දියුණුව ඇති වේවි. සිතේ සතුට සැනසෙල්ල වර්ධනය වේවි. බලාපොරොත්තු වන ආකාරයට තමාගේ පරිසරය නිර්මාණය කරගන්නට හැකියාව ලැබේවි. ඒ වගේම තමයි අන් අයගේ සහයෝගය හොඳින් ලැබෙන මූල්‍ය ආයතන වල සහයෝගය හොඳින් ලැබේවි. නිවසක් ඉඩමක් මිලදී ගන්නන ණය මුදලක් වගේ දේවල් බලාපොරොත්තු වෙන සිටියා නම් ඒ දේවල් හිමි වෙන බවකුත් පේන්න තිබෙනවා. ඒ වගේම තමයි නීතිමය ගැටලු වෙන දේවල් වලට මැදි වෙලා හිටියා නම් ඒ දේවල් වලින් සහනදායි ප්‍රතිඵල භුක්ති විඳීමේ අවකාශය පෙන්눔 කරන සුබදායක ප්‍රතිඵල වැඩි වශයෙන් තිලන කරන්නට සමර්ථ වෙනවා. ඔන්න කුම්භයෙන් උපන් උදවියටත් සුබ ප්‍රතිඵල තමයි වැඩි වශයෙන් පේන්නට තිබෙන්නේ. කුම්භ ලග්නයෙන් උපන් උදවියටත් ඉදිරි කාල පරිච්ඡේදයේ යහපත් ප්‍රතිඵල භුක්ති විඳීමේ අවකාශයේ භාග්‍ය පෙන්눔 කරනවා. දියුණුව සාර්ථකත්වය ඇති කරන්නට හේතු වන කරුණු කාරණා යෙදෙනවා. තමන්ගේ වැඩ කටයුතු වෙනදාට වඩා සාර්ථකව ඉදිරියට හසුරුවා ගැනීමේ හැකියාව ලැබෙනවා. විදේශ ගමන් වැනි දේවල් බලාපොරොත්තු වෙන සිටියා නම් ඒ දේවල් සාර්ථක වෙනවා. දියුණුව සාර්ථකත්වයට අතහිත දෙන පුද්ගලයන් මුණ ගැසෙනවා. ජනප්‍රියත්වය වැඩි වෙනවා. පවුලේ දියුණුව සාර්ථකත්වය වෙනුවෙන් ගන්නා වූ යම් යම් තීරණ සාර්ථක කරගෙන ඉදිරියට යන්නට හැකියාව ලැබෙනවා. මීන ලග්නයෙන් උපන් උදවියටත් සුබ ප්‍රතිඵල තමයි වැඩි වශයෙන් පේන්නට තිබෙන්නේ. ඔබ කරන බොහෝ දේවල් වලින් සඵල ප්‍රතිඵල අත් කරගන්නට හැකියාව ලැබේවි. සුළු සුළු බාධක මැද්දේ හෝ දියුණුව ඇති කරගන්නට අවශ්‍ය කරන මන්පෙත් විවර කරගන්නට හැකියාව ලැබේවි. යම් යම් ගැටලුදායක තත්වයන් ඇති වුවත් ඒ ගැටලු මැද්දේ හෝ ඔබගේ සාර්ථකත්වයේ කරා පියමන් කිරීමේ අවකාශය උදා වෙනවා. අලුත් බලාපොරොත්තු ඇතුව ආරම්භ කරන යම් වැඩ කටයුතු වලින් සඵල ප්‍රතිඵල අත් කරගන්නට හැකියාව ලැබෙනවා. භූමිය ආශ්‍රිතව කටයුතු කරන උදවියට භූමියෙන් ඵල ලබා ගැනීමේ හැකියාව ලැබෙනවා. මණික් ව්‍යාපාරය ඒ වගේම වගා කටයුතු වගේ දේවල් වල නිරත වන උදවියට වැඩි වාසියක් කරගන්නට හැකියාවකුත් ලැබේවි. තමන්ගේ ජීවිතයේ සාර්ථක ආකාරයට ගත කරන්නට හැකියාව ලැබෙන යහපත් සතියක් හැටියට තමයි පෙන්눔 කරන්නේ. ඒකත් එක්කම මේ මොහන් මහත්මයා දැන් මේ ගැණු ළමයින්ට කාන්තා පාර්ශවයට තියෙන විශාලම දෝෂයක් තමයි මේ මල්වර දෝෂය කියලා කියන්නේ. මොකක්ද ඇත්තට මේ මල්වර දෝෂය කියලා කියන්නේ? ඔතිලක්ෂී සාමාන්‍යයෙන් යුවතියකට හොයාගන්න Taman දන්නේ නැහැ ඇත්තට මෙහෙම දෝෂයක් තියෙනවද කියලා හුඟක් අය දන්නේ නැහැ. ඉතින් ඒක ලොකු දෝෂ තත්ත්වයක්. මොකද හේතුව යුවතියකගේ ජීවිතයේ ඊ타ත්ම වටිනාම දේවල්නේ ශරීර සෞඛ්‍ය, විවාහය, දරුපල වගේ දේවල්. ඉතින් ඔය මල්වර දෝෂය කියන එක යුවතියක් දැරියක් වැඩිවියට පත් වෙනකොට ඒට අනුරූපිතව හටගන්න දෝෂ තත්ත්වයක්. ඊට අනුරූපිතව හටගන්න අමනුෂ්‍ය බලවේගයක ක්‍රියාකාරීත්වයක්. එතකොට ඒ තත්ත්වයත් එක්ක එතෙන් පටන් තමයි මේ ගැටලුවට මුහුණ දෙන්න සිද්ධ වෙන්නේ. ඒ අවස්ථාවන් වලදී ඒ අමනුෂ්‍ය බලවේගයට හසු වුණාට පස්සේ
ඒ දරුවගේ ජීවිතේ ක්‍රමානුකූලව වෙනස් වෙන්න පටන් ගන්නවා. සමහර දරුවෝ ඉන්න මේ මල්වරේ සිද්ධ වෙනකන් කිසි ගැටලුවක් නැහැ. ඉතාමත්ම හොඳින් මේ වැඩ කටයුතු ටික සිද්ධ කරගෙන ඉස්කෝලේ වැඩ ටිකත් හොඳට කරගෙන පිළිවෙලට ඉන්න. නමුත් සමහර වෙලාවට මල්වර වෙච්ච දවසේ ඉඳන් ඔන්න එතනින් පස්සේ ටික ටික වෙනස් වෙන්න ගන්නවා. හැසිරීම් රටාව වෙනස් වෙන්න ගන්නවා. ඊළඟට අධික කේන්ති යන ගතියක් එන්න පුළුවන්. සමහරට හිතුවක්කාරී ගති ලක්ෂණ පෙන්눔 කරනවා. ඊට පස්සේ ලෙඩ රෝග පීඩා ටිකක් වැඩි වෙන්න පටන් ගන්නවා. ඔය ආදී වශයෙන් ටිකක් වෙනස් වෙන්න පටන් ගන්නවා. තමන්ගේ මේ ක්‍රමානුකූලව තමන්ගේ ජීවිතේ වෙනස්සකට භාජනය වෙන්න පටන් ගන්න ස්වභාවය ඇතින අපිට ඇවිල්ලා දෙමව්පියෝ මැසිවිලි නගන ඔය ප්‍රශ්නේ. ඉතින් එතකොට අපි අවබෝධ කරලා දෙනවා මෙන්න මේකයි මෙතන ගැටලුව. ඒක කේන්දරයෙන් අල්ලන්න පුළුවන්. එතකොට එවැනි තත්වයක් තිබ්බහම ක්‍රමානුකූලව ඒක ඉස්සරහට ගිහිල්ලා ඊළඟට විවාහ ජීවිතයේ යම් අර්බුද වලට මුහුණ දෙනවා. සමහර උදවියට විවාහයකට යන්න ලැබෙන්නේ. සමහර අයට විවාහය කෙරෙන්න ඕන්න මෙන්න කියා සමහර වෙලාවට විවාහය දෙකඩ වෙලා යන අවස්ථා තියෙනවා. ප්‍රේම සබඳකම් දෙදරා යන අවස්ථාත් හද බල විදිහට ඇති කරනවා. කොච්චර විවාහ වෙන්න උත්සාහ කළා සමහරට විවාහ වෙන්න බෑ. විවාහයක් වුණත් ඊට පස්සේ විවාහය පවත්වගෙන යන්න බැරි ප්‍රශ්න මතු කරනවා. ඊළඟට දරුවන් ලැබෙන්න යනකොට ඔන්න ඊළඟට ප්‍රශ්න මතු වෙනවා. දරුපළවලට බාධා ඇති වෙනවා. ගබ්සාවීම් වගේ දේවල් ඉඩ කඩපවතිනවා. සමහර අයට දරුවන් පිළිසිඳ ගන්නේ නැති තත්වයටපත් වෙනවා. ඔය ආදි වශයෙන් නොඑක ආකාරයට ඒ දෝෂයට හසු වුණාම ඒ යුවතිය මේ නොදැනුවත්වම ඔය කියන අර්බුද රැසකට මුණ දෙන්න සිද්ධ වෙනවා. ඉතින් ඒකේ මොකද්ද හේතුව කියන එක අවබෝධ කරගන්න නොහැකි වීම නිසා ලොකු ගැටලුදායක තත්වයකට පත් වෙනවා. මොකද ඒකට ප්‍රතිකර්මය හදාගන්න හුඟක් උදවිය දන්නේ නැහැ මට තියෙන මේ මල්වර දෝෂය කියන එක අවබෝධයක් නැහැ. ඒක නිසා ඔය සමහර උදවියට ඉතා දැඩි ලෙස හිසේ කැක්කුම උදරාශ්‍රිත කැක්කුම මාසික ආර්තවේදී ඇති වෙන දඩඩි වේදනාකාරී තත්වයන් ඔය වගේ නොඑක ආකාරයේ ගැටලු ශරීර සෞඛ්‍යයට බලපාන අහිතකර තත්වයන් ඉතාම තද බල විදිහට කොච්චර බෙහෙත් කළත් සමහරට ඒ තත්වයන් අඩු වෙලා යන්නේ නැහැ. ඔය වගේ ගැටලු වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා මේ මල්වර දෝෂය නිසා. මොහන් වික්‍රමසිංහ මහතාව සම්බන්ධ කරගත හැකි දුරකථන අංක වගේ මනිකුත් විස්තර මම නැවත වතාවක් ඉක්මනින් සඳහන් කරන්නම් 073 44 65 26 073 395 422 එතුමාව හමු වේ හැකි ස්ථාන වන්නේ මාළඹේ ගාල්ල ඇඹිලිපිටිය බදුල්ල මහනුවර කුරුණෑගල මිනුවන්ගොඩ ප්‍රධාන කාර්යාලය පිහිටලා තියෙන සඳකිරණ සුපුව කිරිබත්ගල වත්තපාර පිට්ටුගල මාළඹේ කියන ලිපිනයේ කේන්ද්‍ර පත්‍ර 3ක් පරීක්ෂා කර බැලීමේදී එක කේන්ද්‍ර පත්‍රයක් නොබෙදව පරීක්ෂා කරව බලා ගන්න හැකියාව තිබෙනවා. විතරක් නෙමෙයි සඳකිරණ TV YouTube නාලිකාවත් subscribe කරලා තියාගන්න. මොහන් මහත්මයා අද දවසේදී මේ අපි කතා කරේ වැඩි වශයෙන් මල්වර දෝෂ පිළිබඳව යම්කිසි කාන්තාවකගේ මල්වර දෝෂයක් තියෙන බවට මොන ආකාරයෙන්ද පෙන්눔 කරන්නේ අපේ කේන්ද්‍ර පත්‍රය මගින්? අවදිලක්ෂි දැන් ගොඩක් වෙලාවට කාන්තාවකගේ ඊ타ත්ම වටිනා ග්‍රහය කුජ ග්‍රහය කියලා මම ඕන තරම් කියලා තියෙනවා. ඒතර කුජ ග්‍රහය දුර්වල වෙනකොට ওই ප්‍රශ්නේ මතුවෙනවා. කුජ කියලා කියන්නේ අපේ ශරීරයේ රුධිරයට ඒ වගේම හෝමෝන් පද්ධතියට අධිග්‍රහිත ග්‍රහය. එතකොට කුජ රාහු යෝගයේ කුජ ශනි යෝගයේ කුජ කේතු යෝගයේ රවි කුජ යෝගයේ ඔය ආදී වශයෙන් කුජ අහිතකර ග්‍රහයන් සමග මිශ්‍ර වීම වගේම කුජ 6 8 12 ආදී ස්ථානවල සිටීම කුජ නීච තත්වයෙන් පැවතීම කාන්තාවකගේ තනිකන් දෝෂය එහෙම නැත්නම් මල්වර දෝෂය එහෙම නැත්නම් කළු කුමාර දෝෂය ඔය නම් තුනෙන්ම හඳුන්වන්නේ එකම දෝෂය. ඒතකොට මේ දෝෂ තත්වයන්ට හසුවන්නට හේතුවක් බවට පත් වෙනවා. එතකොට අනිවාර්යයෙන්ම ඒ සඳහා දැන් අපිට කේන්දරයක දරුවෙක්ගේ කේන්දරය පුංචි දරියෙක්ගේ වැඩිවියටපත් වෙච්ච නැති දරියෙක්ගේ කේන්දරයක් ගත්තත් ඔය යෝග තියෙනවනේ අනිවාර්යයෙන්ම ඒ දරුවා තනි වෙනවා කියලා මේ පූර්ව කතනයක යෙදෙන්න පුළුවන්. ඒකට හේතුව තමයි අර මල්වර වුණාට පස්සේ තත්කාල කේන්ද්‍ර සටහන හදලා බලන්න දෙයක් නැහැ. කේන්ද්‍ර සටහනක කුජ ශනි යෝගයේ කුජ කේතු කුජ රාහු යෝග සහ කුජ 6 8 12 ආදී ස්ථානවල පැවතීම සහ කුජ නීච වීම දරුවෙක් මල්වර දෝෂයට හසුවන්න තියෙන උප්පත්තියෙන් ගෙන ඒ දෝෂ තත්වයට හසුවන ග්‍රහ ලක්ෂණ. එතකොට ඒ වගේ තත්වයන් තියෙනකොට අනිවාර්යයෙන්ම දරුවෙක් වැඩිවියටපත් වුණාට පස්සේ ඒ සඳහා අවශ්‍ය කරන වෙනම ග්‍රහ කර්ම තියෙනවා. ඒ ටික කරගත යුතු වෙනවා. මොකද මේක මේ තිලක්ෂි මේ තියෙන්නේ මේ ෆ්‍රීකවෙන්සිස් වලනේ මේ කන්නේ තියෙන්නේ. ඒ කියන්නේ ගොඩක් වෙලාවට මේ පරිසරයේ පුරාවට පවතින යම් යම් අමනස කොටස් සහ වෙන ශක්ති විශේෂත් එක්ක තමයි අපි මේ ගනුදෙනුව කරන්නේ. එතකොට දැන් අපි කියනවා දැන් ඔය ශරීරයේ විස බැඳෙනවා කියලා කියන මේක කෙමිකලි එනර්ජි එකක් නෙමෙයි. ඒ කියන්නේ රසායනික වශයෙන් නැති කරන්න ආව දෙයක් නෙමෙයි මේක. අමනස්ස කොටස් වලින් අමනස්ස බලවේග වලින් හදන ඒ ශරීර සංයුතියේ වෙනස්කම් ඇති කිරීමක් එතන සිද්ධ වෙන්නේ. එතකොට ඒ තුල ගොඩක් වෙලාවට මිනිසුන්ගේ ශරීරය පුළ සම්පූර්ණ මේ විකෘතිතාවයන් ඇති කරනවා. දැන් ඔය අපි ගත්තාම ගොඩාක්
රෝග තත්ත්වයන් වෛද්‍ය මේ උපකරණ වලට හසු නොවන ලොකු රෝග ගණනාවක් තියෙනවා. ඒ සියලු රෝග වලට හේතුවත් ඔය සමහර වෙලාවට ඔය ශරීරයේ පවතින විස බැඳීම් ඒක අපි ඔය රසායනික ද්‍රව්‍යයක් එහෙම නැත්නම් කෘෂි රසායනික ද්‍රව්‍යයක් එහෙම නැත්නම් වෙනත් මේ ආම්ලිකතාවයක් එහෙම නැත්නම් ඒ වගේ දෙයකින් ඇති වෙන දෙයක් නෙමෙයි. ඒක ඇති කරන්නේ අර ශාරීරික අමනුෂ්‍ය බලවේගයන් මිනිසුන් බලපාන අමනුෂ්‍ය බලවේගයන්ගෙන් ඇති කරන සංයුතිය වෙනස් වීමක්. ඒ නිසා ඒ වගේ එවැනි තත්ත්වයන් එනකොට අපි ඒක අඳුනගෙන ඒ සඳහා අවශ්‍ය කරන ප්‍රතිකර්ම සම්පාදනය කරන්න